Sweet Dreams YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි The Romance of Tiger and Rose කියන Chinese drama එක තමයි ඔයාලට අරගෙන ආවිත් තියෙන්නේ. 2020 රිලීස් වුණ මේ Chinese drama එක IMDb අගය 7.8ක් හිමි කරගෙන තියෙනවා. මේ කතාව fantasy, romance and comedy type drama එකක්. එහෙනම් අපි යමු drama එකට. ඒකේදී අපිට හම්බෙනවා චෙන් ෂාවෝ ෂින්. එයා තමයි ඩ්‍රාමා එකේ ෆීමේල් මේන් කැරක්ටර් එක. එයා ස්ක්‍රීන් රයිටර් කෙනෙක්. ඒත් එයාගේ අලුත්ම ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එක හරි නෑ කියලා ඇක්ටර් කෙනෙක් එයාගේ ස්ක්‍රිප්ට් එකට ඇඩ් කරන්න බෑ කියනවා. මේ ඇක්ටර්ගේ නම හැන් ෂාවෝ. එයා තමයි මේ ඩ්‍රාමා එකේ මේල් මේන් කැරක්ටර් එක. ඒකත් එක්ක චෙන් ෂාවෝ ෂින් හැන් ෂාවෝ එක රණ්ඩු කරන්න එයාගේ ස්ක්‍රිප්ට් එක හොඳයි කියලා. චෙන් ෂාවෝ මෙතනින් යන්නේ ඒ ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එක ලියන එක අතහැරලා දාන බලාපොරොත්තුෙන්. ඒත් එයා ගෙදර ගිහින් බලනකොට එයාගේ බැංක් account එකට සැලරි එක වැටිලා තියෙනවා දැක්කම එයාට ගොඩාක් සතුටුයි. එයා ඊට පස්සේ ආයෙමත් ස්ක්‍රිප්ට් එක ලියන්න ගන්නේ නිදි මරාගෙන. ඉතින් මෙයාට අනික් කිසිම දෙයක් ගැන ගාණක් නැහැ. වැඩම තමයි. ඒ චෙන් ෂාවෝ ෂින් නිදි මරල වැඩි නිසා මහන්සියටත් එක්ක එයාට නිින්ද යනවා. ඉතිනකොට එයාට හිතා ගන්න බෑ මොකද උනේ කියලා. චෙන් ෂාවෝ ෂින් නැහැරෙනකොට වෙනම ලෝකයකට ගිහින්. එයාට තේරුණා එයා මේ ඉන්නේ එයා ලියපු ස්ක්‍රිප්ට් එකේ ඇතුලේ කියලා. ඒත් එයා ස්ක්‍රිප්ට් එකේ මේන් කැරක්ටර් එක නම් නෙවෙයි. එයා මුල් එපිසෝඩ් වලම මැරෙන්නේ ඉන්න සයිඩ් කැරක්ටර් එකක්. කතාවට අනුව චෙන් ෂාවෝ ෂින් තුන්වෙනි කුමාරිකාව. මුල් දින ටිකේ නම් චෙන් ෂාවෝ ෂින් මේක වැඩි ගණන් ගන්නෑ. හැබැයි එයාට ටික ටික තේරෙනවා එයාගේ කතාව ඇත්ත වීගෙන එනවා කියලා. මෙයාලා ඉන්න සිටි එක හුයුයාන් සිටි එක. මේක කාන්තිය ආධිපත්‍ය ගත්ත නගරයක්. පිරිමෑ දුර්වල විදියට තමයි ඉන්නේ. පාලනය කරන්නේ කාන්තාවෝ. අඩුම තරම පිරිමෑට ඉගෙන ගන්න පවා තහනම් කරලා තිබුණේ මේ නගරේ. එළෙම හුයුයාන් සිටි එකට එන්නේ සිටි එකේ කුමාරිකාව විවාහ කරගන්න. ඒත් එයාට හෘද රෝගයක් තියෙන නිසා ඩොක්ටර්ස්ලා කියන විදියට එයා අවුරුදු 20න් මැරෙනවා. ඒත් නගරයට යන අතරතුරදී චෙන් ෂාවෝ ෂින් සමග වෙන අනතුරින් එයාලා මුලින්ම මුණ ගැහෙනවා. චෙන් ෂාවෝ ෂින් තීරණය කරනවා හැන් ෂාවෝ විවාහ කරගන්න. හැබැයි හැන් ෂාවෝ නම් තුන්වෙනි කුමාරිකාවට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒක නිසා එයා විවාහ වුණ දවසේ මරන්න වස දෙන්න තමයි එයා හදන්නේ. චෙන් ෂියන් මේක දැනගෙනම තමයි එන්නේ. මොකද එයා හිතනවා එයා මැරුණාම එයාට ආයෙමත් සාමාන්‍ය ලෝකෙට එන්න පුළුවන් කියලා. හැබැයි චෙන් ෂාවෝ ෂින්ගේ වැඩ නිසා හැන් ෂාවෝට වස දාපුවා එන්න පාට දෙන්න වෙන්නේ. අවස්ථා කීපයක්ම උත්සාහ කරපු හැන් ෂාවෝ මේ වැඩේ අතහැරලා දානවා. හැන් ෂාවෝ චෙන් ෂියන් හම්බ වෙන්නේ ඉන්නේ වේල් එකකුත් මූණට බැඳගෙන. ඒත් ඒක ගැලුවම තමයි චෙන් ෂියන් දැනගන්නේ මේ කවුරුවත් නෙවෙයි ආගේ ස්ක්‍රිප්ට් එක හරි නෑ කියපු ඇක්ටර් කියලා. ඉතින් එයා හිතන්නේ එයාටත් ඒවා සාමාන්‍ය ලෝකේ දේවල් මතකයි කියලා. චෙන් ෂියන් හැන් ෂාවෝ දෙන වයින් එකත් බීලා එයාට මුකුත් දෙන්නේ නැති නිසා එයා කෑම වලට වස දාලා ඇති කියලා හිතලා කෑම වලිනුත් ඔක්කොම වගේ කනවා. එයා හිතනවා හැන් ෂාවෝගේ ලිප්ස් වල තමයි විෂ තියෙන්නේ කියලා. එහෙම හිතලා එයා කිස් කරනවා. චෙන් ෂියන් ඒ වෙලාවෙම සිහිය නැතුව චෙන් ෂාවෝ ෂින් නින්දෙන් නැගිටින්නේ දැන් නම් ඒ හිණ ඉවරයි කියලා. ඒත් තාමත් එයා සාමාන්‍ය ලෝකෙ නෙවෙයි කියලා එයාට තේරෙනවා. හැන් ෂාවෝ එයාට වස දීලත් නැහැ කියලා තේරෙනවා. ඇත්තට මෙයා වයින් බීපු නිසා තමයි සිහිය නැති වෙලා තියෙන්නේ. ඒ චෙන් ෂාවෝ ෂින්ට වස දුන්නා කියලා සැකේට හැන් ෂාවෝ හා බයිෂිව හිර කරලා තමයි තියෙන්නේ. ඇත්තටම හැන් ෂාවෝ හුයුයාන් සිටි එකට එන්නේ ඩ්‍රැගන් බෝන් එක අරගෙන එයාගේ හෘද රෝගය සනීප කරගන්න. ඒත් එයාගේ ප්ලෑන්ස් ඔක්කොම චෙන් ෂාවෝ ෂින් අවුල් කරනවා. හැන් ෂාවෝ හිර කළා නිසා චෙන් ෂාවෝ ෂින් හැන් ෂාවෝ බේරගන්න එයා එයාගේ අම්මට කියනවා එයා ප්‍රෙග්නන්ට් කියලා. ඒකත් එක්ක හැන් ෂාවෝ හා බයිෂිව හිරෙන් නිදහස් කරනවා. හැබැයි හැන් ෂාවෝ නම් හිතන්නේ එයා ඇත්තටම ප්‍රෙග්නන්ට් කියලා. හැන් ෂාවෝ ආයෙමත් කෑම වලට වස දාලා ආයෙමත් චෙන් ෂාවෝ ෂින් මරන්න තමයි හදන්නේ. හැබැයි චෙන් ෂාවෝ ෂින් ආයෙමත් මේ උගලින් බේරෙනවා. චෙන් ෂාවෝ ෂින් එයාගේ අම්මත් එක්ක කෑම කකා ඉන්නකොට අතේ තියෙන සලකුණ දැකලා එයාගේ අම්මා තේරුම් ගන්නවා චෙන් ෂියන් ප්‍රෙග්නන්ට් නැහැ කියලා. පුරාණ චීන විශ්වාසයකට අනුව කන්‍යාභාවයේ නොමැති කාන්තාවකගේ අතේ මේ සලකුණ පවතින්නේ නැහැ.
දැන් ඉතින් ෂෙන්ෂාන්ගේ අතේ සලකුණ තියෙනවානේ. ෂෙන්ෂාන්ගේ අම්මට ගොඩක් කේන්ති ගිහින් ආයෙමත් හැන්ෂාව මරන්න ඕන දෙන්න තමයි යන්නේ. ඒ ෂෙන්ෂාන් කියනවා එයා හැන්ෂාවට ගොඩක් ආදරේ කියලා. මේකත් එක්ක ෂෙන්ෂාන්ගේ අම්මා ඒ ගැන සතුටු වෙලා හැන්ෂාවට සමාව දෙනවා. අපිට හම්බ වෙන්නේ නගරේ ඉන්න ස්ටෝරි ටෙලර්ස් ලව. ෂෙන්ෂාන් එයාලට කියනවා එයා කතාවක් ලිව්වා කියලා. එයා ස්ටෝරි එකේ චරිත ටික පළතුරු වර්ග විදියට තමයි හඳුන්වන්නේ. මොකද ඇත්තටම මොකද වෙන්නේ කියලා එයාට කියන්න බෑනේ. බනාන වලින් මෙයා අදහස් කරන්නේ හැන්ෂාව. ඇපල් වලින් චෙන්චුචුව. ඔරේන්ජ් වලින් එයා කියන්නේ එයාගේ චරිත ගැන. එයා කියනවා මෙයාගේ කතාවේ මේකේ මේල් ලීඩ් එක බනානා. එයා ස්මාර්ට් දක්ෂ කෙනෙක්. එයා විවාහ වෙනවා ඔරේන්ජ් එක්ක. හැබැයි එයාලගේ විවාහ දිනේම ඔරේන්ජ් මරනවා බනානා. ඊට පස්සේ බනානා ඇපල් විවාහ කරගෙන සතුටින් ජීවත් වෙනවා. හැබැයි කතාවේ මැරෙන්න ඕනි කෙනා තාම මැරුන්නේ නැහැ. මොකද කරන්නේ කියලා එයා අහනවා ස්ටෝරි ටෙලර්ස් ලගෙන්. ඉතින් එයාලා කියන්නේ මැරුණේ නැත්තම් අපි කරන්න ඕනේ ආව මරණ එක කියලා. ඒ ෂෙන්ෂාන් කියන්නේ ඔරේන්ජ්ව බේරගෙන බනානාවයි ඇපල්ව එකතු කරන්න ඕනි කියලා. ඔරේන්ජ් කියන්නේ යාමනේ. ඉතින් ෂෙන්ෂාන් මේකට ප්ලෑන් එකක් හදනවා. ළඟට අපිට පෙන්වන්නේ ලින්චීට ඇති මියුසික් ඇන් ඩාන්ස් ඇකඩමි එක. ෂෙන්ෂාන් මෙහාට එන්නේ හැන්ෂා මෙතන ඉන්න මියුසිෂියන් කෙනෙක් එක්ක තරඟ කරවලා පෙරදුනොත් හැන්ෂා ඩිවෝස් කරන්න. එයා හිතන්නේ හැන්ෂා හෘද රෝගයක් තියෙන නිසා එයා දුර්වලයි කියලා. හැන්ෂා ඩිවෝස් කරාම එයාට කතාවෙන් අයින් වෙලා හැන්ෂාවයි චෙන්චුචුවයි එකතු කරලා පැත්තකට වෙන්න පුළුවන්. ඒක තමයි එයාගේ ප්ලෑන් එක. සූමෝ තමයි හැන්ෂා තරඟ කරන මියුසිෂියන්. සූමෝ සංගීතයෙන් හැකියාව පෙන්වද්දී හැන්ෂා කඩුසටන් වලින් ඔහුගේ හැකියාව පෙන්වනවා. මේ අතරෙදි හැන්ෂා ෂෙන්ෂාන් දිහාවට කඩු අරගෙන ඉන්නේ ෂෙන්ෂාන් ඉවරයක් කරන්න. වෙලාවේ මෙතනට චෙන්චුචු ඇවිත් ෂෙන්ෂාන් බේරගන්න හැන්ෂා එක සටන් කරනවා. ෂෙන්ෂාන් චෙන්චුචුට කලින්ම එන්න කියලා කියන්නේ හැන්ෂා සමග සම්බන්ධයක් ඇති කරන්න. ඒත් දැන් දෙන්නම හොඳටම රණ්ඩු වෙනවා. රණ්ඩුව නතර කරන්න මෙතනට එන්නේ මිනිස්ටර් පේ. එයා නගරේ අධ්‍යාපන තනතුරක් දරන කෙනෙක්. ෂෙන්ෂාන් ස්ටෝරි එකේම කැමතිම කෙනා තමයි පේ. පේ මෙතන රණ්ඩුව නතර කළා ෂෙන්ෂාන්ට කියනවා එයාව හම්බ වෙන්න එන්න කියලා. මිනිස්ටර් පේ කියන්නේ ෂෙන්ෂාන් කලින් විවාහ වෙන්න හිටපු කෙනා. මිනිස්ටර් පේ ෂෙන්ෂාන්ට පණිනවා හැන්ෂාට නරක විදිහට සලකන එක ගැන. ඒ වගේම මිනිස්ටර් පේ ෂෙන්ෂාන් එක්ක විවාහ කිව්ස ගන්න දවසකුත් දාගෙන තිබුණේ. ඒකත් නවත්තනවා කියලා. ඒ වෙලාව ෂෙන්ෂාන් අඬලා මිනිස්ටර් පේ සමාව ගන්නවා. පේට හිතා ගන්න බෑ ෂෙන්ෂාන්ට මේ වෙලා තියෙන දේ. මොකද ෂෙන්ෂාන් කියන්නේ කලින් කවදාවත් සමාව ගන්න කෙනෙක් නන් නෙවෙයි. ෂෙන්ෂාන් යනවා හැන්ෂාව හම්බ වෙලා සමාව ගන්න. ඒත් හැන්ෂා බනිනවා ඔය හම්බ වෙන්න ඉන්න ළමයා මිනිස්ටර් පේගේ කියලා. හැබැයි ඒ වෙලාවේ ෂෙන්ෂාන්ගේ අතේ තියෙන සලකුණ දැකලා හැන්ෂා අහනවා ෂෙන්ෂාන්ගෙන් ඔයා ප්‍රෙග්නන්ට් නැද්ද කියලා. එතකොට ෂෙන්ෂාන් කියනවා ඔයාව බේරගන්න මම අම්මට බොරු කිව්වා කියලා. ඒකෙන් පොඩි පැහැදීමක් හැන්ෂාට ෂෙන්ෂාන් ගැන ඇති වෙනවා. ෂෙන්ෂාන් හැන්ෂායි කොටියට එනකොට බයිෂියාගේ සහායකය දුනීතල අරගෙන ඉන්නේ ෂෙන්ෂාන්ව මරන්න. ඒත් දැන් හැන්ෂාට ඕනි නෑ ෂෙන්ෂාන් මරනවා බලන්න. ඉතින් ෂෙන්ෂාන් එළියට එනවත් එක්කම ආපු ඊතල වලින් හැන්ෂායව ආරක්ෂා කරන්න යාට නොදැනීම. හැබැයි ෂෙන්ෂාන්ට නම් එයා ගැන සැකයක් ඇති වෙනවා. එයාට මතක් වෙනවා ස්ටෝරි එකට අනුව හැන්ෂා කොච්චර දරුණු කෙනෙක්ද කියලා. දැන් ෂෙන්ෂාන්ට ඕනේ ජීවත් වෙලා මේ ස්ටෝරි එක වෙනස් කරන්න. ඉතින් ආයෙමත් ආ ස්ටෝරි ටෙලර්ස්ලා ගාවට ගිහින් එයාලගෙන් උදව් ඉල්ලනවා. ඉතින් එයාලගේ උපදෙස් අනුව එයා හැන්ෂාගේ විශ්වාසය දිනා ගන්න වැඩ කරනවා. ඉතින් එයා කරන්නේ චෙන්චුචුටයි හැන්ෂාටයි ලියුමක් යවනවා හියුයාන් සිටි එකේ බලකොටුවට එන්න කියලා. චෙන්චුචු හැන්ෂාව අල්ලගන්න හදනකොටම එතනට ඇවිත් හැන්ෂා බේරගෙන හැන්ෂාගේ විශ්වාසය දිනා ගන්න තමයි චෙන්ෂාන් හිතන්නේ. චෙන්චුචුත් මේ ලිපිය විශ්වාස කළා මෙතනට එන්නේ එයාගේ අම්මා සැකකාරයා අල්ලගත්තොත් සිදු වෙන බව දන්න නිසා. හැන්ෂායි චෙන්චුචුයි කියපු විදිහටම එතනට එනවා. ඒත් වැඩේ කියන්නේ චෙන්චුචු එතනට එනකොට එතන කවුරුත් නැහැ. මේ වෙලාවේ ෂෙන්ෂාන් එනවා හැන්ෂා බේරගන්න. ඒත් එකපාරම බලකොටුව ඇතුළට ඇතුළු වන නිසා චෙන්චුචු කඩුව ෂෙන්ෂාන් දිහාවට එල්ල කරනවා. මේකත් එක්ක එයාගේ බෙල්ල තුවාල වෙනවා.
හැන්ෂා නැති නිසා චෙන්ෂියන් මෙතනින් යනවා. ඇත්තටම වෙලා තියෙන්නේ හැන්ෂා කලින්ම ඇවිත් හොරෙන්ම බලාගෙන ඉන්නේ මේක කරන්නේ කවුද කියලා. හැන්ෂා දැන් ගොඩක් තරහෙන් ඉන්නේ. මොකද චෙන්ෂියන් එයාව උගුලකට අවු කරන්න හැදුව නිසා. ඒත් චෙන්ෂියන්ට තුවාල වෙලා කියලා එයා දැකලා එයාගෙන් අහනවා කොහොමද තුවාල වුනේ කියලා. චින්චියන් කියනවා ඔයා කරදරයක ඇති කියලා ඔයාව බේරගන්න ගියාම තමයි තුවාල වුනේ කියලා. හැන්ෂා එයා බලකොටු ඇතුලේ ඉන්නවා කියලා චින්චියන් දැනගත්තේ කොහොමද කියලා සැකයක් ඇති වුණත් එයාට චින්චියන් ගැන පැහැදීමක් දැන් ඇති වෙනවා. දැන් නම් අපිට පේන්නේ හැන්ෂා ඇත්තටම චින්චියන් ගැන පිස්සුරිලා ඉන්නේ. ඒත් එයාගේ සහායකයා බයිජි නම් චින්චියන් ගැන විශ්වාස කරන්නේ නැහැ. මේ නගරයට ආවේ ඩ්‍රැගන් බෝන් එක ගන්නනේ. චෙන්චුචු දක්ෂ කෙනා නිසා ඊළඟ නගරපාලිකයට එයා පත් වෙයි කියලා තමයි හැන්ෂා චෙන්චුචුව විවාහ කරගන්න හදන්නේ. ඒත් දැන් හැන්ෂා චෙන්ෂියන් ගැන හිතන එක එයාට නවත්තන්නම බෑ. බයිජී කියන හැම එකටම එයාට උත්තරයක් තියෙනවා. එයා කියනවා චෙන්ෂියන් කොහොම හරි නගරපාලිකාව කරනවා කියලා. මේ අතරේ අපිට පෙන්නනවා චෙන්චුචු එයාගේ අම්මගෙන් හොඳටම බැනුම් අහනවා. නොසලකිලිමත් විදියට වැඩ කරනවා කියලා. චෙන්චුචුට සැකකාරයාව අල්ලගන්න බැරි වුණා කියලා එයාගේ අම්මට ආරංචි වෙලා. මොකද චෙන්චුචුට තමයි අනාගත නගරපාලිකා තනතුර බාර දෙන්න ඉන්නේ. චෙන්ෂියන් එච්චර දක්ෂ නැම පවුලේ වැඩිමල් කෙනා ආබාධිත නිසා මේ නගරේ එකම බලාපොරොත්තුව චෙන්චුචු. අපිට ඊට පස්සේ හම්බෙන්නේ සිටි එකේ පළවෙනි කුමාරිකාව. එයා ආබාධිත නිසා ගොඩක් දුකෙන් එන්නේ. මොකද එයාගේ අම්මටයි එයාගේ බාල සහෝදරයන්ටයි එයා ගැන ගාණක්වත් නැති නිසා. සිටි එකට අලුත් පාලිකාවක් පත් කර ගැනීම සඳහා පවත්වන විභාගය ආසන්න නිසා මිනිස් දෙපෙයි එයාලව එකට දැස්ති කරනවා. මේකට අපේ ශංෂයාන සහභාගී වෙනවා. දැන් මෙයාට හැන්ෂා විශ්වාස කරන නිසා එයාගේ දැන් වැඩේ තමයි චෙන්චුචුවයි හැන්ෂාව එකතු කරන එක. හැබැයි ඒක ලේසි වෙන්නේ නෑ. මොකද දැන් හැන්ෂා චෙන්ෂියන්ට පිස්සු වැටිලා ඉන්නේ. මිනිස් දෙපේ මෙතනට එනවත් එක්කම හැමෝගෙම අවධානය යන්නේ එයාට. අපේ චෙන්ෂියන්ත් ඇතුළුව. මොකද මිනිස් දෙපේ හරිම කඩුවක්. එයා හැමෝටම ප්‍රායෝගික පරීක්ෂණයක් වශයෙන් සුළඟ, හිම, මල් හා සඳ තමයි දෙන්නේ. පළමු කුමාරිකාව හා චෙන්චුචු ඒවට හොඳින් පිළිතුරු දුන්නත් ලින්චි හිම ගැන දන්නේ නැති නිසා එයාට ඒව ගැන කියන්න දෙයක් නැති වෙනවා. ඒත් ඒ වෙලාවේ චෙන්චියන් එයාට හොඳටම hina වෙනවා. ඒකට තරහ ගියපු ලින්චි කියනවා එහෙනම් පුළුවන් නම් ඔයා කියන්න. කිව්වොත් මම টয়ලට් පිරිසුදු කරනවා කියලා. හැබැයි බැරි වුණොත් ඔයා කරන්න ඕනි කියලා. චෙන්චියන් මේ වෙලාවේ අදිමදි කරද්දී හංෂා කියනවා චෙන්චියන්ට බැරි වුණොත් මම টয়ලට් පිරිසුදු කරනවා කියලා. චෙන්චියන් කියන්නේ ඇත්තටම ස්ක්‍රීන් රයිටර් කෙනෙක්නේ. එයාට බැරි මාතෘකාවක් නැහැ. ඒත් එයා කියන්නේ මාතෘකාවටවත් අදාළ නැති ඒවා. හැබැයි මිනිස් දෙපිය හොඳයි කියනවා. ලින්චීට නම් කේන්ති. හැන්ෂාත් පුළුවන් තරම් චෙන්චියන් හරි කියලා ඔප්පු කරන්න හැම එකම කියනවා. ඒත් මිනිස් දෙපේ චෙන්චියන් දිහාම බලාගෙන නිසා හැන්ෂාට හොඳටම තරහයි. මේ ආදරේ ජර්නි එක පටන් ගත්ත විතරයි. ඊළඟ කොටසින් හමු වෙමු.